අයිබෝන් ළමයි. ඉතින් අදත් මම ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයගොල්ලෝගේ ස්කින් ටයිප් එක අඳුරගන්නේ කියලා. ඉතින් මාකට් එකේ ගොඩාක් ප්‍රොඩක්ට්ස් තියෙනවා අපිට ගන්න. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් ගන්නකොට ඔයගොල්ලෝ දැකලා ඇති ඒකේ ස්කින් ටයිප් එක දාලා තියෙනවා. මේක ඔයිලි ස්කින් වලට, මේක නෝමල් ස්කින් වලට. එතකොට ඔයාලගේ සමත් ඔයගොල්ලෝ හඳුරගන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලෝ මොන ප්‍රොඩක්ට් එකද ඔයගොල්ලෝගේ සමට පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඉතින් ඒ දැනුම අපි අද මේ වීඩියෝ එකෙන් දෙනවා. ඉතින් මේක ඔයගොල්ලෝ ප්‍රොඩක්ට්ස් හදනකොට ඒ වගේම කස්ටමර් කෙනෙක් විදියට ප්‍රොඩක්ට් එකක් මාකට් එකෙන් ගන්නකොට ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලොත් අපේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් අපේ channel එක ඔයගොල්ලන්ට subscribe කරන්න පුළුවන්. ඉතින් අපි ගොඩාක් skin care products ගැන ඒ වගේම cosmetic making ගැන ගොඩාක් වීඩියෝස් අපි ඉස්සරහට ගේනවා. දැනටමත් අපේ වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒව බලන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට අපේ පාඨමාලාවන් වලටත් සහභාගී වෙන්න පුළුවන්. ආයුර්වේද නිෂ්පාදන හදන්නේ කොහොමද කියලා අපේ පාඨමාලාවන් වලට සහභාගී වෙලා ඔයගොල්ලන්ටත් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. වෙළඳ පොලේ අපි මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ගන්න ගියොත් එහෙම ඒ ප්‍රොඩක්ට් වල ඔයගොල්ලෝ දැකලා ඇති අනිවාර්යයෙන්ම dry skin, sensitive skin, normal skin මෙන්න මේ වගේ අපේ සමේ වර්ගය හඳුන්වලා තියෙනවා. මෙන්න මේ සම කාණ්ඩ වලට අයත් කට්ටියට තමයි මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හඳුන්වලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඕගොල්ලෝගේ සම මොන වර්ගයටද අයත් වෙන්නේ කියලා. ඉතින් සම ගත්තොත් අපි normal skin කියලා කියන්නේ සාමාන්‍ය සම. ඉතින් සාමාන්‍ය සම කොයි වගේද කියලා බැලුවොත් මේකේ මොයිස්චර් එකයි ඒ වගේම තෙතමනය ඒත් එක්කම වියලි බව දෙකම සමව පවතිනවා. ඉතින් මේ වගේ කාණ්ඩයට අයත් සාමාන්‍ය සම නැත්නම් normal skin කියලා කාණ්ඩයට අයත් කට්ටියට ගොඩාක් වෙලාවට මාකට් එකේ තියෙන ඕනම ප්‍රොඩක්ට් එකක් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට හම්බෙන තව වර්ගයක් තමයි මිශ්‍ර සම. මිශ්‍ර සම කියලා ඇත්තටම කියන්නේ මේ අපේ මූණේ යම් යම් කොටස්වල සම තෙල් සහිත සමක් වෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය සමක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ සම මිශ්‍ර වෙලා තියෙනවා. ඒ වගේ මිශ්‍ර වෙලා තියෙන එකට තමයි අපි මිශ්‍ර සහිත සම කියලා කියන්නේ. ඊට පස්සේ අපිට හම්බෙන වර්ගයක් තමයි තෙල් සහිත සම. ඉතින් තෙල් සහිත සම කියන්නේ ඇත්තටම මූණේ ගොඩාක්ම තෙල් වගේ අපේ උඩින් මතු පිටින් අපිට ඇත්තටම අතට ඇල්ලුවාම තෙල් සහිත වගේ තියෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට ඇත්තටම මේක තෙල් නෙමෙයි. මේක අපේ සම ඇතුලෙන් නිපදවන සීබම් එකක්. ඉතින් මේක ඇත්තටම විටමින් එකක්. මේක තමයි ඇත්තටම එළියට ශ්‍රාවය වෙන්නේ. මේක ගොඩක් සෙල් සහිත සමක් තියෙන කට්ටියට ගොඩාක්ම ශ්‍රාවය වෙනවා. අනිත් අයටත් එනවා. නමුත් ඒක පාලනයකින් එනවා. නමුත් තෙල් සහිත සමට ඒක පාලනයකින් තොරව එනවා. ඒකයි ඒ විදිහට ගොඩාක් තෙල් අපිට දැනෙන්නේ. ඊට පස්සේ අපිට හම්බෙන සමක් තමයි වියලි සම. මෙන්න මේ කාණ්ඩයට අයත් වෙන කට්ටිය ඇත්තටම ඒගොල්ලොන්ගේ මම අර කියපු තෙල් ඒ මූණේ පොඩ්ඩක්වත් හොයාගන්න බැරි වෙනවා. මොකද එච්චරටම සම ගොඩාක්ම වියලි විදිහට අපි dry skin කියලා හඳුන්වන්නේ මේ සම. ඉතින් ගොඩාක් වියලි විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා ඔයගොල්ලෝගේ සම අඳුර ගන්න ඕනේ ඇයි කියන එක මම කියන්නම්. මොකද අපි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරද්දී අපේ සමට සුදුසුද කියලා බලලා තමයි අපි ඒක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි ගොඩාක් ප්‍රොඩක්ට් වල ඒගොල්ලෝගේ ස්ටිකර්ස් වල ලේබල්ස් වල වුණත් ඒගොල්ලෝ මේක මේ සමට තමයි සුදුසු සමහර ප්‍රොඩක්ට්ස් එනවා. හැම සමටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදපු ඒවා. ඉතින් අපි මේක විශේෂයෙන් බලලා ගන්න ඕන හේතුව සමහර ඉන්ග්‍රීඩියන්ට් තියෙනවා. ඔයාලගේ තෙල් සහිත සමක් නම් ඔයාලට dry skin කෙනෙක් පාවිච්චි කරන නැත්නම් වියලි සමක් තියෙන කෙනෙක් පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරොත් සමහර වෙලාවට ඔයාගේ මූණේ සමහර damages වෙන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන්නේ dry skin එකක් නම් ඔයා oily skin තියෙන කෙනෙක් නැත්නම් අපි කියමු තෙල් සහිත සමක් තියෙන කෙනෙක් පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරොත් අපේ හැම තව damage වෙන්න පුළුවන්. තව වියලි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මම මේ කියපු වර්ග වලට අමතරව තව වර්ගයක් තියෙනවා.
ඒක තමයි sensitive skin. ඉතින් දැන් ගොඩාක් කට්ටිය කියනවා මගේ skin එක sensitive. මගේ skin එක මෙහෙමයි අරමයි මේ මුකුත් පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරපු ගමන් රතු වෙනවා, ගෙඩි එනවා. මෙන්න මේ වගේ කියන ගොඩාක් කස්ටමර්ස්ලා ඉන්නවා. මට පෞද්ගලිකව හම්බෙලා තියෙනවා. ඒ වගේම අපි සෝෂල් මීඩියා වල බැලුවත් ඒ වගේ ගොඩාක් පාරිභෝගිකයන් ඉන්නවා. ඉතින් මේක සංවේදී සම කියලා අපි හඳුන්වනවා. ඉතින් සංවේදී සම කියලා කියන්නේ ඇත්තටම මේක එක්තරා සමේ තත්වයක්. සමහර විට ඔයිලි ස්කින් කෙනෙක්ට, ඒ කියන්නේ තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට උනත් එයාගේ සම සංවේදී වෙන්න පුළුවන්. ඉතින් සංවේදී වෙන්න ගොඩාක් හේතු බලපානවා. ඉතින් මම තව වීඩියෝ එකකින් ඒක ඔයගොල්ලන්ට ගෙනල්ලා කියලා දෙන්නම්. ඇයි සම සංවේදී වෙන්නේ කියලා. ඉතින් එහෙම කොට්ටාශිකුත් ඉන්නවා. ඒ වගේ අයටත් හදපු ප්‍රොඩක්ට්ස් වෙනම මාකට් එකේ තියෙනවා. විශේෂයෙන් එයාලා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ එයාලා පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක ගැන. ඉතින් අපි බලමු මේ සම ඔගොල්ලෝ ගෙදරදීම අඳුනගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලගේ සමේ වර්ගය අඳුනගන්න නම් මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ දේ තමයි ඔයාලා ළඟ තියෙන ෆේස් වොෂ් එක අරන් ඔයගොල්ලෝගේ මුහුණ හොඳටම සෝදන්න ඕනේ. දෙපාරක් විතර ෆේස් වොෂ් එක දාලා හොඳටම මූණේ තෙල් වගේ දේවල් තියෙනවා නම් හොඳටම සෝදලා අයින් කරගන්න. එළියට වගේ ගිහිල්ලා ආපු කෙනෙක් නම් හොඳටම දෙතුන් පාරක් හරි කමක් නැහැ ෆේස් වොෂ් එක දාලා හොඳටම සෝදලා මූණ වියලා ගන්න ඕනේ. ඉතින් මූණ වේලුණාට පස්සේ ඔයගොල්ලෝ විනාඩි 10ක් විතර එහෙමම මුකුත් ගානේ නැතුව ටෝන් එකක්වත් එතකොට ක්‍රීම් එකක්වත් මුකුත් නොගා විනාඩි 10ක් විතර ඉන්න. මෙහෙම ඉඳලා ඕගොල්ලෝගේ ගෙදර ටිෂු පේපර් එකක් තියෙනවා. විශේෂයෙන් ඔය ටිෂුස් තියෙනවා රෝල්ස් වගේ එන ටිෂුස් තියෙනවා රෝලක් වගේ. අන්න ඒ වගේ ටිෂු එකක් නම් ගොඩාක් හොඳයි. ගොඩාක් ඩ්‍රයි වෙච්ච ටිෂුස් ඔය අපි අත පිහදාන යූස් කරන ටිෂුස් නැතුව ෆේස් එකට යූස් කරන ෆේෂල් ටිෂු එකක් වුණත් කමක් නැහැ. තෙතමනේ තියෙන එකක් නෙමෙයි. සාමාන්‍ය ඩ්‍රයි වෙච්ච ටිෂු එකක් තමයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ටිෂු එකකින් හොඳට ටිෂු එක දිගෑරලා ඔගොල්ලෝගේ මූණේ හැම තැනටම ගෑවෙන විදිහට ටිෂු එක තද කරගන්න. ඉතින් මෙහෙම ටිකක් වෙලා ඕක සාමාන්‍යයෙන් තප්පර 10ක් 20ක් මූණේ හොඳට තියලා තද කරගන්න. විශේෂයෙන් නහය, එතකොට ඔගොල්ලෝගේ නළල, නිකට, කම්මුල් මේ වගේ දේවල් හොඳට තද වෙනවද කියලා බලන්න. එතකොට තමයි අපිට හරියටම ඔගොල්ලෝගේ හැම මොන වගේ හැමක්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම කරලා ඊට පස්සේ ටිෂු එක මුණින් අයින් කරගෙන බලන්න ඔයාගේ ටිෂු එකේ තෙල් තියෙනවද කියලා. හැම තැනම නැත්තම් තනින් තන තෙල් ප්‍රමාණයක් තැම්පත් වෙලා තියෙනවා නම් ටිෂු එකේ ගොඩක් වෙලාට කම්මුල්, නහය, නළල, නිකට මේ හැම තැනම තෙල් තැම්පත් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ තම තෙල් සහිත සමක් තමයි. ඉතින් තෙල් සහිත සම අඳුරගන්න තව ක්‍රමයක් තියෙනවා. ඉතින් තෙල් සහිත සමේ ගොඩාක් වෙලාවට පිම්පල්ස් එන ප්‍රතිශතය වැඩි. ඒ වගේම ඒක සාමාන්‍යයෙන් ටිෂු එකක් නැති වුණත් ඔයාලා මූණ හොදලා ටික වෙලාවකින් ආයෙ තෙල් එන්න ගන්නවා. ඉතින් මේකප් එකක් වුණත් දාන ටිකක් අමාරුයි තෙල් සහිත සමට. ඉතින් මේකෙන් උනත් ඔයගලට හොයාගන්න පුළුවන් ඔයාලගේ තෙල් සහිත සමක් කියලා. ඊට පස්සේ අපි බලමු ඩ්‍රයි ස්කින් එකක් අඳුරගන්නේ කොහොමද කියලා. ඩ්‍රයි ස්කින් එකට මේ ටෙස්ට් එක කරද්දී ඔයගොල්ලෝ ටිෂු එක තියලා ෆේස් එකෙන් ගත්තාම ඇත්තටම කිසිම ඔයිල් එකක් තැම්පත් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ටිෂු එක තිබ්බා වගේම තියෙනවා. ඉතින් මම කිව්වාගේ වතුර හොඳට පිහදා ගන්න ඕනේ. නැත්නම් වතුර ටිෂු එකේ තැම්පත් වෙනකොටත් ඔයාලා ඔයිල් කියලා හිතන්න පුළුවන්. ඒ නිසා වතුර හොඳට ඩ්‍රයි වුණාට පස්සේ තමයි මේ ටෙස්ට් එක කරන්න ඕනේ. එතකොට ඒ වගේ ටිෂු එකේ කිසිම දෙයක් තැම්පත් වෙලා නැත්තම් මේක ඩ්‍රයි ස්කින් එකක් කියලා ඔයාලට අඳුර ගන්න පුළුවන්. එතකොට අපි යමු මිශ්‍ර සමට. කම්බිනේෂන් ස්කින් එකට. ඉතින් කම්බිනේෂන් ස්කින් එකේදී ගොඩක් වෙලාවට නහය, එතකොට නළල, නිකට මේ තැන්වල ගොඩක් වෙලාවට තෙල් තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ටිෂු එකේ. එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ කම්බිනේෂන් ස්කින් එකක්. ඒ කියන්නේ මිශ්‍ර සමක්. ඉතින් මේ තුන අපිට ඇත්තටම අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව සෙන්සිටිව් ස්කින් එකක් ඔයගොල්ලෝ අඳුර ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් මොන ප්‍රොඩක්ට් එක පාවිච්චි කරත් ඔයගොල්ලෝගේ මූණ රතු වෙනවා නම් කසන්න ගන්නවා නම් චූටි ගෙඩි එනවා නම් ඇත්තටම ඔයගොල්ලෝගේ සෙන්සිටිව් ස්කින් එකක්. ඉතින් සෙන්සිටිව් ස්කින් අය ගොඩක් පරිස්සමින් තමයි තමන්ගේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ කිසිම ගණයකට නැතුව තියෙනවා නම් ඇත්තටම ඔයාගේ නෝමල් ස්කින් එකක්
ඔයාට ඕනම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට අනිත් අයත් තරම් ස්කින් එකේ ලොකු ඩැමේජස් වගේ දේවල් වෙන්නේ නැහැ ප්‍රොඩක්ට්ස් වලින්. ඉතින් මං හිතනවා මේක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා ඔයගොල්ලන්ගේ සම හරියටම අඳුරගන්න. ඊළඟ විශේෂ දේ තමයි අපි කියමු අපිට කාලයක් ඔයිලි ස්කින් තියෙනකොට ඔයගොල්ලෝ පාවිච්චි කරන ප්‍රොඩක්ට් අනුව සමහර විට ඒක ඩ්‍රයි ස්කින් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ස්කින් ටෙස්ට් එක මෙන්න මේ ඔයගොල්ලෝගේ සම අඳුරගන්න ටෙස්ට් එක කාලෙන් කාලෙට කරන එක තමයි හොඳ. මොකද දැන් අපි මාකට් එකේ ගොඩාක් ප්‍රොඩක්ට්ස් අරන් අපි මූණට පාවිච්චි කරනවා. ඉතින් ඉස්සර හිටපු පාරිභෝගිකයන් වගේ නෙවෙයි දැන් තියෙන ප්‍රොඩක්ට් එක දැන් ඉන්න පාරිභෝගිකයන් ගොඩක් මේ දේවල් පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරද්දී අපේ සම ඇත්තටම ඔයිලි ස්කින් එක ඩ්‍රයි ස්කින් එකක් වෙන්න පුළුවන්. ඩ්‍රයි ස්කින් එක කාලයක් කියලා ඔයිලි ස්කින් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් කාලෙන් කාලෙට ඔයගොල්ලෝගේ ස්කින් එක මේ වගේ ටෙස්ට් කරලා ගෙදරදීම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලෝගේ ස්කින් ටයිප් එක අඳුරගන්නේ කියලා ඔයගොල්ලෝ තේරුම් අරන් ඇති කියලා. ඒත් එක්කම ඔයගොල්ලෝ ප්‍රොඩක්ට්ස් හදද්දිත් මේවා ගැන ගොඩාක් අවධානය යොමු කරන්න ඕනේ. මොකද ස්කින් ටයිප් එකෙන් ටයිප් එක වෙනස් කරනකොට ඔයගොල්ලෝ දාන ඉන්ග්‍රීඩියන්ට්ස් අනිවාර්යෙන් වෙනස් කරන්න වෙනවා. පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් උත් තියෙනවා. නමුත් සමහර ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා ඒවා සමහර ස්කින් වලට විතරයි ගැලපෙන්නේ. ඉතින් ඉස්සරහට මම ඒ සම්බන්ධවත් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අමතක කරන්නේ නැතුව ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් මේ සම්බන්ධව තව කෙනෙක් දැනගන්න ඕනේ කියලා හිතනවා නම් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක share කරන්න පුළුවන්. ඒ වගේම like කරන්නත් පුළුවන්. එහෙනම් ඉස්සරහට අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝව හම්බෙන්න එන්න. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.